හායි ළමයි කොහොමද? එයාලා හොඳින් නැති කියලා මම හිතනවා. මට අද හිතුණා ඔයාලත් එක්ක පොඩ්ඩක් කතාවක් කියන්න. ඔයාට කවදා හරි දැනෙලා තියෙනවද ඔයාගේ ජීවිතේ ගොඩක් වෙලාවට ඔයා කරන්නේ අනිත් අයව සතුටු කරන එක විතරයි කියලා? අපි කොච්චර කැපකිරීම කරත් අනිත් අයට ඒ දේවල් පේන්නේ කවුරුත් අගය කරන්නේ නැහැ කියලා ඔයාගේ හිතේ තියෙනවට කලකිරීමක්ද? ඉතින් මම අද කතා කරන්නේ ඔයාට. ඔයාලා හරි සංවේදී මිනිස්සු කියලා මම දන්නවා. ඉතින් මේ වෙලාවේ ඔයාගේ හිත ගොඩාක් රිදිලා ඔයා කලකිරීමට පත්වලා ඉන්න පුළුවන් ආදරණීය ළමයෝ. දන්නවද මම ඔයාට කියන්නේ ඔයාට මේ වෙලාවේ හිතන්න තියෙන හොඳම දේ තමයි මේ ලෝකේ තියෙන්නම අපිට අතහරින්න ඕන දේවල් කියලා ඔයා දන්නවනේ. අපිත් එක්ක ඉන්න ආදරණීය දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ, ළඟින් ඉන්න ආදරණීයන්, ඒ හැමෝම අපෙන් ඈත් වෙලා යන දවසක් තියෙනවා. ඔයා එච්චර කැපකිරීම කරන අය తాවකාලික මිනිස්සු නම් ඉතින් ඔයා කරන කැපකිරීම දිහත් ඔයා බලාපොරොත්තු රහිතව බලන්න පුරුදු වෙන්නකෝ. බලාපොරොත්තු රහිතව ඔයාගේ වගකීම් ටික ඔයා ඉටු කරලා ඔයා මේ ජීවිතෙන් සමුගන්න. ඔයාගේ හිත ශක්තිමත් කරගන්න ඕනේ. එතකොට ඔයාගේ පුංචි හිතට මහා ලොකු නිදහසක් දෙන්නේ. අඩුම තරමේ ඔයාට පුළුවන් උපරිමේ හරි කරන්නේ. එහෙම නේද? ඉතින් ළමයෝ සතුටින් ඉන්න. දුක් හිතෙන්නත් අපිට තියෙන පොඩි කාලයයිනේ. මම කිව්වා වගේම අපේ ජීවිතේ తాවකාලිකයි. ඉතින් දුකින් ඉන්න එපා. ඔයාගේ සතුට හොයාගන්න. ආයෙත් දවසක හමු වෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.